So, what's up people? As you can see, කලින් වීඩියෝ එකේ මම හිතන්නේ ඔයාලට අහන්න ප්‍රශ්න ගොඩක් ඇති. මම කලුයි මම කැතයි ඔයාලට මගේ කොණ්ඩේ ගැන ගොඩක් ප්‍රශ්න ඇති. ඉතින් ඒකට කලින් උත්තරයක් දීලා ඉන්න. So, here's the answer. මම හිතන්නේ anime characters ලාගෙන් ගත්තොත් in real life මට ගැළපෙනම character එක තමයි මම හිතන්නේ ඩාසයි. Bungo Stray Dogs එකේ මම බලපු animes වලින් මම පට්ටමාස character එකක්. ඒ වගේම මම මේක මේ mic එකකින් වගේම record කරන camera එකේ mic එකෙන් record කරනවා set එක විදිහට දාන්න. ඒකෙන් වැඩක් නැහැ. ඉතින් ඔබ තමයි reason එක කොණ්ඩේ වවන්න සහ කොණ්ඩේ ගැන ඉස්සරහට බලා ගන්න පුළුවන් channel එකේදීම. So අද අපි මොකද්ද කරන්න යන්නේ කියනවා නම් ඔයාලට මතක ඇති 1000 subscribers આવොත් බොකුනොපිකෝ episode review එකක් කරනවා කිව්වා reaction video එකක්. ඉතින් අද අපි ඒක තමයි කරන්න යන්නේ සහ අනිවාර්යෙන්ම වීඩියෝ පටන් ගන්න කලින් කමෙන්ට් එකක් දාන්න කවුද ඔයාගේ in real life ඔයාගේ ජීවිතයට අනුව ගැලපෙන anime character එක කියලා. අපි බලමු ඉතින් කාටද මොන වගේ characters ලද ඔයාලට ගැලපෙන්නේ කියලා සහ ඉතින් අයිත් පාරක් මම ස්තුති කරනවා මාස 8ක් වගේ ලොකු කාලයක් මම ආයෙනකම් බලන් හිටියට සහ දැනටත් ඊයේත් මම දැක්කා ඊයේ එක කමෙන්ට් එකක් මම දැක්කා මට ඒකට මාර විදිහට සතුටුයි මේ කෙල්බ දැන් නම් මාසාට හරි කියලා. ඉතින් එහෙම තමයි. ඉතින් අපි මේ වීඩියෝ එකට යමු දැන්. So let's get into it. ඉතින් වීඩියෝ එක ස්ටාර්ට් කරගන්නවා. එහෙනම් අපි බලමු මේක මට දාලා තියෙනවා. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා වැඩේ. DLC එක දාගමු නේද? ඒක ලේසි. කොහොමද වෙන්නේ දන්නේ. බ්‍රදර් කියන්න බෑ මේක ප්ලේ වෙන්නේ නැහැ කියලා මම දැන් හොඳේ. අදාම මේකේ ඕවර්ක්ලොකින්ග්ස් මොකුත් කරලා නැහැ. ඒක හින්දා මේ කියන්න බෑ කොහොමද වෙයිද. නෑ ප්ලේ වෙනවා බඩු ප්ලේ වෙනවා. කෝඩ් එක තියෙනවා ඒක ගැන වැඩි හිතන්න එපා. බලමු. ඒ පටන් ගන්නම නම් උත්තර හොඳ නෑ. and මම මේක ගැන පොඩි පොඩි කතාරියක් අහලා තිබ්බට just මේක ගේ shit එකක් නම් what the fuck is this? Is that a girl? Is that a fucking girl? Oh what? Okay. Nah හිතන්නේ කෙල්ලෙක් වෙනවා but කෙල්ලෙක් මේක ගේ shit එකක් නම් පසිදු වීඩියෝ එක ලබා දුන්නේ අපේ ඩෑම් පසිදු. ඉතින් මේක ගේ shit එකක් නම් මචං God bless you මම වෙනම දුක්ම කියන්නේ නැහැ but let's see. විනාඩි 20 ගානක් මේක කරන්න බෑ අහන්න අපි බලමු මොකද වෙන්නේ කියලා. okay මේක එච්චර හොඳ පාඩක් පේන්නේ නැහැ. මීට වඩා අපිට රිවිව් කරන්න පුළුවන් anime තියෙනවා. මට හොඳටම ෂුවර් මීට වඩා හොඳ ඒවා තියෙනවා කියලා වුණාට damn brother what the fuck is this? මම මේක 1080p වලින් මේ මන්දිරට දාගත්තේ. මේක පබ්ලිෂ් කරන්නවත් පුළුවන් වෙයිද දන්නේ නැහැ බං. එච්චරට සැකයි මේක ගැන. මම ෆෝන් එකෙන් මම රෙකෝඩ් කරන්නේ බැටරියට ෆක්ඩ් අප් වෙන්නත් පුළුවන්. බැටරි 70 ගානක් තිබ්බේ වීඩියෝ පටන් ගත්ත ඉවරනකම් තියෙයිද කියලා දන්නෙත් නැහැ. Oh what the this is a fucking gay shit. This is a gay shit. Okay මම බලාපොරොත්තු නැහැ ඒක මම බලාපොරොත්තු නැහැ. මං කියන අර මේක එකපාරක් දැක්කට පස්සේ ආපහු අන්සී කරන්න බැරි සීන් එකක් තියෙන්නේ. So I think I'm fucked and am I gonna get cancelled because of this video? Oh damn. Oh that's a gay shit. That's a gay shit for sure. මචං මං කියන්නේ මේක gay shit එකක් බලනකොට වඩා මං කියන්නේ මේ hentai එකක් වලට overflow එක review කරත් මීට වඩා හොඳයි කියලා මං හිතන්නේ. What the fuck is this? And you ගෑනු ඇඳුම් අඳන් ඉන්නේ. Fuck. Oh brother. Fuck is that? අයියෝ මේක ආයි දැක්කට පස්සේ ආයි අන්සී කරන්න බෑ. මම බොහොම වැරදි තීරණයක් ගත්තේ මම මේක රිවිව් කරනවා කියලා. දැන් මම දැන් පසුතැවෙනවා මම මගේ past decisions ගැන සහ fuck no reaction scene එකක් දාන්න no reaction කුත් නොපේන්නේ. fuck
මට ඇත්තටම මේක මෙතනින් එහාට කරන්න හිතෙන්නේ නැහැ. සහ what the මට ෆක් කියන වචනෙන් එහාට දෙයක් කියන්න හිතෙන්නේ නැහැ. Oh my fucking god. Okay. මම හිතන්නේ මේ ටික channel එකේ දාන්න පුළුවන් කියලා. What the fuck is even this? You've been inside me. Oh fuck. Pick up. Okay. Okay. Then utama pick up. Oh. මම හිතන්නේ මේක මෙතනින් එහාට කරන එක හොඳ වැඩක් කියලා. මම හිතන්නේ ඒක. කීයටවත් හිතන්නේ නැහැ මේක මෙතනින් එහාට කරන එක හොඳ වැඩක් කියලා. And brother, what did I do to deserve this? අපොඩ ස්කිප් කරමු නැත්තම්. කොල්ලෙක් ඉන්නවා. දැන් මේ පොඩ වේගෙන් යන්න බෑ. මේ බැරිද අපිට වේගෙන් යන්න බෑ. playback speed faster. Okay. No, you don't want to see this much. You don't want to see this. How far? Far nah nigga. Far nah nigga. Nope. අඩුම තරමේ මට මේක ගැන රිග්‍රෙට් එකක් නැතුව හිත හදා ගන්න තිබ්බා. ඒ කෙල්ලෙක් නම් මට හිත හදා ගන්න තිබ්බා. What the fuck is even this gay shit? Why කාසියක් දැම්මා? Okay, she's gone. He is gone. What the fuck is this femboy shit? Okay, let's keep this. Okay, බාර් එකක් තියෙනවා. බාර් එකට ගිහිල්ලා අර කොල්ලව හම් වෙනවා. ආයි බලමු කොල්ලව හම් වෙනවා. මම මේක ඇත්තටම වැඩි වෙලාවක් කරන්න හදලා. ආවුන් අත්තල්ලා. ඇයි ඌ කෙල්ලෙක් වගේ අඳන් ඉන්නේ? Oh, fuck. Should I go on to this? No, macha, මේකට නගින්නවත් නැහැ. Oh. Okay. That's enough. Go down. Ice cream. Okay. Oh shit. Coca-Cola එක සාමාන්‍යයෙන් බොන්නේ. Coca-Cola තිබ්බ නැහැ කඩේ. එහෙනම් ඉතින් oh fuck. මට මේක බලන්න ඕනේ නැහැ සිරාවට. Oh shit. Oh මේක අලුත් කාර් එකක් තමයි වුණාට ඔයා දැන් අලුත් කාර් එකේ බඩු දාන්න යන්නේ. So don't drop it. Fucking oh shit. මං හිතන්නේ නැහැ මචං මේක වීඩියෝ එකේ දාන්න පුළුවන් වෙයි කියලා. මං හිතන්නේ. හරිද? ඔව්. ඇති. මම මේ විනාඩි 10ක් වෙනකන් රෙකෝඩින් එක තියෙනවා ඇත්තට. එතනින් එහාට මම මේක බලන්නේ නැහැ. ඊළඟ පාර මේ වගේ එකක් රිවිව් කරන්න ඕන නම් subscribers ලක්ෂයක්. sub ලක්ෂයක්. එතනින් එහාට අපි කතා කරන්න ඕනේ නැහැ. sub ලක්ෂයක් අවශ්‍යයි. ආයි මම මේ වගේ එකක් රිවිව් කරොත් කරන්න. This is total shit මචං. මේක බලන්න බෑ මං හිතන්නේ මේක දාන්න පුළුවන් මේ කියලා මගේ face reaction. Oh. God damn. Fuck. බලන්න කොහොමද මේ ඉස්සරහට. Okay. Oh. Ew. No words to say, machan. No fucking words to say. Fucking hell. And what else do we got here?
No. Oh fuck. මං හිතන්නේ මේක පොඩ්ඩක්වත් channel එකේ දාන්න පුළුවන් material එකක් කියලා. So just like that, I'm not doing this shit again, macha. No, අපි මේක බැලුවා ඇති මට හොඳට පැති. ඉතින් ඒ විදිහට අද අපේ වීඩියෝ එක ඉවර වෙනවා. සහ මට කියන්න announcements දෙක තුනක් තියෙනවා. ඉතින් අපි ලොකු hype එකක් බලන් හිටියා One Punch Man season 3 එකෙන්. ඒකට අපි හිතුවා වගේ ලොකු hype එකක් හම්බුන්නේ නැහැ. ඒ වගේම Jujutsu Kaisen season 3 එක කලින් games එක ගැනත් මට ලොකු හොඳක් කියන්න බෑ. සහ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සුපිරියක් ඉස්සරහට එන්න තියෙනවා. ඒක මොකක්ද කියලා කිව්වොත් ඔයාලට දැනටමත් rumors ඇවිල්ලා ඇති සහ officially කිව්වා Black Clover එකේ season 2 එකක් එනවා කියලා. ඉතින් අපි anime episode review කරන්න වෙනම channel එකක් හදන්න හිතන් ඉන්නවා. මේ වීඩියෝ එක පබ්ලිෂ් කරද්දී නම් ඒක හදලා තියෙන එකක් නෑ. මම ඔයාලට එක ගැන අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් ඒකටත් subscribe එකක් දාලා තියාගන්න. එතකොට අපි මුලින්ම කරන්න හිතන් ඉන්නේ Black Clover එකේ episode 155ක් කර 154ක් කර දිනවා. episode by episode අපි review කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි ඊළඟ වීඩියෝ එකෙන් මට මේ බකුණු අපි කො episode එක ලබා දුන්න පසින්දු සහෝදරයාට ඩෙම් පසන්න මේ ඩෑම් පසින්දුද බොහොම ස්තුතියි. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. හරිම හොඳයි. ඒක හොඳටම මතක් කරන්න ඕන දෙයක්. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි මේ වීඩියෝ එක නවත්තමු. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී Guess the Anime character වීඩියෝ එකක් කරනවා. මම ඔයාලට මම දැන් කියපු ඩෑම් පසින්දු සහ අපේ තව ඉන්න එක්කෙනෙක් එකතු වෙලා තුන් දෙනෙක් මෙතනටම ඇවිල්ලා අපේ Guess the Anime character title එක දාලා වීඩියෝ එකක් කරනවා. ඉතින් එකෙන් ඊළඟට හම්බෙනකම් goodbye and peace.